හලෝ හලෝ කොහොමද ඔයගොල්ලන්ට? ඔන්න මම වැඩ ඇරලා ඇවිල්ලා ගෙදර මගේ පෝච්චිවල හදලා තියෙන එළවලු වලින් ටිකක් කඩා ගන්න කියලා ආවා. එන්න එහෙනම් ගිහිල්ලා බලමු. මේ බලන්න මේ මොනවද තියෙන්නේ කියලා. මට තියෙනවා මුරුංගා යායක්ම. ඔයගොල්ලෝ දන්නවද මේවා ඔක්කොම හදලා තියෙන්නේ පෝච්චිවල? ලංකාවේ නම් මුරුංගා ලොකු ගස්නේ තියෙන්නේ වැටවල් වලට. එහෙම නෙමෙයි හැම සමයකටම මම මුරුංගා ඇට ටිකක් පැල කරලා මේ වගේ පෝච්චිවල ටිකක් හදාගන්නවා. ඉතින් සමයක පුරාවටම මට සතියකට වතාවක්වත් මේ අධික පෝෂදායී පලාකොළ වර්ගයක් වන මුරුංගා කොළ මැල්ලුමක් කන්න මේක ඇති. ඉතින් මේ බලන්න මේ මොනවද තියෙන්නේ කියලා. මේ අමු මිරිස්. අමු මිරිස් ලංකාවේ නම් කාලයක් ගොඩක් ගණන් ගිහිල්ලා තිබ්බ. දැන් කොහොමද දන්නේ. ඉතින් අමු මිරිස් අපි නිතර පාවිච්චි කරන දෙයක් නේ. මේකත් එහෙමයි. මට මේ එක ගහක් තියෙන්නේ. ඇත්තට මේ පාර එක ගහයි තියෙන්නේ. ඒකේ අමු මිරිස් මේ බලන්න ගොඩාක් හැදිලා තියෙන හැටි. මම මේවට මොනවත් පොහොර දාන්නේ නැහැ. කාබනික වගාවක් තමයි මම කරන්නේ ගෙදර කන්න හදන නිසා. ඉතින් ගොඩාක් හැදෙනවා. ඇත්තටම අපේ ගෙදරට නම් මේ එක ගහක ඒවත් ඇති. එතකොට මේ තියෙන්නේ බෝංචි. බෝංචි තියෙනවා මගේ මේ කහ පාට බටර් බෝංචි කියන එක. එතකොට මේ රතු පාට බෝංචි එක. රතු පාට කිව්වට ඒක දම් පාට වගේ. ඒ වගේම තමයි නිතර අපි හදන කොළ පාට බෝංචි එකක් තියෙනවා. ඉතින් බෝංචි හරිම රසයි. පොඩි අයත් කන්න ආසයි. ගොඩාක් හැදෙනවා මේ පෝච්චි එක මේ බෝංචි පැලයක් හිටෙව්වම. විශේෂයෙන් මේ රටවල් වල ඉතින් ලංකාවෙත් මං හිතන්නේ මේ බුෂ් බෝංචි එක. එහෙම හැදෙනවා. ඉතින් මේ තියෙන්නේ තවත් මිරිස් පැලයක්. මේක කොච්චි කියලා තමයි ගෙනල්ලා හිටවැව්වේ. ඉතින් කොච්චි නෙමෙයි හැදුනේ. තවත් මේ කයන් පෙපර් අමු මිරිස් වගේම පෙපර් එකක් තමයි මේකේ හැදුනේ. ඒකෙත් ගොඩක් මිරිස් පිරලා තියෙනවා. ඒකේ පැත්තක හැදලා තියෙන්නේ මේ මොනවද දන්නවද? ගෙඳ. ඉතින් ගෙඳත් පරිප්පු වලට එහෙම දාලා කන්න හොඳ හරි ගුණ දෙන ආහාරයක් කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් මේකෙත් මිරිස් ගොඩාක් හැදිලා තිනවා. මට ඇත්තටම මිරිස් වැඩි වෙන්න තියෙනවා. මේ බලන්න මගේ පෝච්චියේ තියෙන මාළු මිරිස් පැලේ කොච්චර මාළු මිරිස් තියෙනවද? මට ඉතින් ඇත්තටම මේ පාර මේක කඩන්නත් බැරි වුණා. මේක කඩන්න තමයි ගොඩක් එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේක පෙන්වන්න හිතුවා. පොඩි එක පැලයයි තියෙන්නේ. මම මේ පාර ගොඩක් එළවලු හැදුවේ නෑ ලංකාවට ගිය නිසා. ඉතින් මේ විදිහට මාළු මිරිස් වලත් ගොඩාක් මාළු මිරිස් හැදෙනවා. විශේෂයෙන් මෙහි හදනේ වල එක ගහක් දෙකක් හදාගත්තම ඕගොල්ලොන්ට සතියකට දෙසකට සැරයක් මාළු මිරිස් කඩලා ගන්න පුළුවන්. මේ මොකද්ද? මේ ලංකාවේ ඔයගොල්ලෝ හැමෝම ආස කරන නයි මිරිස්. නයි මිරිස්මද කියලා මම දන්නේ. මේක හැබනේරෝ පෙපර් කියලා මෙහෙ කියන්නේ. ගොඩාක් නයි මිරිස් රසට සමාන ගොඩාක් සැර මිරිස් එකක් මෙහෙ තියෙන. මේකෙත් එහෙමයි. මේක මේ ඔරේන්ජ් කලර් හැබනේරෝ පෙපර් එක මට තියෙන්නේ. ඉතින් ඒකේ ගොඩාක් දැන් තව ටික දවසක් යනකොට මේවා බල්බ්ස් දාලා වගේ හැදෙනවා. මේ පාර මට මේවට සාත්තු කරන්න බැරි වුණා. ඒ කියන්නේ හරියට වතුර දාන්න යමව කරන්න ලංකාවේ ගිය නිසා දැන් තමයි මේකේ ගොඩාක් දැන් මල් පිපිලා ගෙඩි හැදෙන්න පටන් අරන් තියෙන්නේ. කොහොමද දැන් ඉතින් ෆෝල් එකත් ඇවිල්ලානේ තියෙන්නේ. ඒත් දැන් මේක කරල් වලින් පිරීලා තියෙන්නේ. හීනි මිරිස් එහෙම නැත්තම් මේ නයි මිරිස් දාලා සම්බෝලේ හදවම මං හරිම ආසයි. මොන කෑම එකටත් නයි මිරිස් පොඩ්ඩක් එකතු වුණාම තියෙන අමුතුම රසක් නේ. මේක මම හැදුවේ මාළු මිරිස් කියලා හිතාගෙන. හැබැයි ඒක ලොං පෙපර් එකක් තියෙන අර ලොං සැර නැති අමු මිරිස් එක. හැබැයි ඒක මේක යෙලෝ පාටයි. ඉතින් මට හිතා ගන්න බෑ මිරිස් ඇට වලින් මම මේක මේ පාර හැදුවේ. හයිබ්‍රිඩ් එකක් වෙලා වගේ හරියට මාළු මිරිස් එකේ ඒ ලොං කයන් පෙපර් එකේ. ඉතින් හැබැයි මේක සැර නැහැ. හරිම ලස්සනයි. දිග තෙන් මිරිස් කරල් මේකේ තියෙන්නේ. මේක වෙන නමක් තියෙනවා නම් ඔයගොල්ලෝ කියන්නකෝ. මම නම් දන්නේ නැහැ. මේ
මට හිතෙන්නෙම ඒ වගේ හයිබ්‍රිඩ් එකක් විදියට හැදිලා තියෙන්නේ. දැන් මේ පෝච්චියම තියෙනවා ඒ මම කියන ලොන් ග්‍රීන් පෙපර් එක මිරිස් එක දිග මේක මිරිස් සැර නැහැ. ලංකාවේ මොකද දන්නේ මේකට කියන්නේ අමු මිරිස් වෙනුවට ඇත්තට මම ගොඩක් වෙලාවට කරිස් වලට දාන්නේ ඒක සැර නැති නිසා. ඉතින් මෙතන තියෙන්නේ මෑ කරල් මේ ඔක්කොමත් පෝච්චි වල හදලා තියෙන්නේ. මේ පාර මට ගොඩක් හැදුනා මේ රතු පාට ඉරි තියෙන මෑ කරල් එක කොළ පාට එකයි තනි රතු පාට එකයි මේ රතුයි කොළ පාට එකේ කොළ පාට ඉරි තියෙන මෑ කරල් එක තමයි මම හැදුවේ වැඩිපුරම හැදුනේ මේ කොළ පාට එකේ රතු ඉරි තියෙන මෑ කරල් එක. ඉතින් මේ බලන්න මගේ කංකුම් මේ වගේ මේ වින්ඩෝ බොක්සස් දෙකක විතරයි මට තියෙන්නේ. ඉතින් මේ දෙකේ මේක සති දෙකකට සැරයක් විතර මට මේ කපලා අරගෙන කන්න ඇති. ඒ කියන්නේ ගොඩාක් ඕනි නැහැ. ඇට පැකට් එකක් eBay එකෙන් හරි කොහේ හරි ගන්න පුළුවන්. 50-100 විතර කංකුම් සීඩ්ස් එක තමයි එන්නේ. මේ කරවිල පැලෙත් මම හදලා තියෙන පෝච් එක යුෂුවලි මම කරවිලයි පිපිඤ්ඤයි දෙකම හදනවා පෝච් වල. පිපිඤ්ඤ එක මේ පාර හැදිලත් ඉවරයි. ඒක මැරිලා. ඉතින් මේ කරවිල එක හොඳට හැදිලා කරවිල වර්ග දෙකක් මෙතන තියෙනවා. ඉතින් මේ කරවිල ගොඩාක් හැදෙනවා. දැන් මම ගොඩාක් කරවිලත් මම ගොඩක් වෙලාවට උයනව වෙනුවට අමුවෙන් සම්බලයක් තමයි හදන්නේ. ඉතින් සීනි අඩු කරන හරි ගුණ දෙන කෑමක්. මේ බලන්න මෙතන තියෙන්නේ මොකද්ද කියලා මුකුණු වැන්න. ඉතින් මුකුණු වැන්නත් මේ මම හැමදාම යාළුවෙක්ගෙන් ඉල්ලගෙන හදනවා. ඒ ඇට වැටුනමත් ආපහු පැලවෙන පෝච්චි වල තමයි හදන්නේ. මේ තියෙන චයිව්ස් කියන එක අර ලුණු කොළ වගේ මේක ඉතින් ගොඩක් ඔම්ලට්ස් වලට එහෙම දාන්න පුළුවන්. මේක ආයි එන මේක පෙරේනියල් එකක්. ඉතින් ගාඩන් එකේ හදන්න නැතුව මේක ගොඩක් බෝ වෙන නිසා මම පෝච්චි වල හදලා තියෙන්නේ. මේ මගේ මින්ට් පැලේ හැමදාම මේ ලොකු පෝච්චි මම මින්ට් හදනවා. මින්ටුත් පෝච්චි වල හදන්නේ නැත්තම් ගාඩන් එකේ හැදුවොත් ගොඩක් බෝ වෙන නිසාත් එක්ක. ඉතින් මේක මම ගොඩක් කලාවට සම්බෝල හදන්න, ඒ වගේම වතුර වලට දාලා කූලින් විදියට බොන්න, ඒ විදියට පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ පලාකොළ ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ මගේ කරපිංචා පැලේ. හැමදාම හදන කරපිංචා පැලේ. ඉතින් ගිය පාරත් මැරුණ මේක ගියස්සට ගත්තම මේ පාරවත් හැදෙයිද බලමු. මේ තව මං කිව්වේ මගේ මුරුංගා ගස් ගොඩක් තියෙන හැමතැනම හදලා. මෙතන තියෙන ලොකු ගොටුකොළ එක. මෙතන ගොටුකොළ එක පොඩ්ඩක් කහ පාට වෙලා තියෙනවා. මේ තවත් මුකුණු වැන්නත් මම පෝච්චි දෙකක විතර හදනවා. ඉතින් ඒවා කපලා ගත්තම අනිත් එක මෙහෙම පෝච්චි වල තියෙනකොට මේවා පිරිසිදුයි. ගොඩක් වැඩැල්ලා ආවම ටක් ගාලා කපලා අරගෙන ගොඩක් හොදන්න කරන්න එහෙම නෑ යන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ තෙබු පැලේ. සීනි වලට ගුණ දෙන තෙබුකොළ සම්බෝලයක් හදාගන්න හරිම ලේසි. මේ පොඩි ගොටුකොළ එක මේ පාර හොඳට හැදිලා තියෙනවා. ඒකත් මේ පෝච්චියේ තියෙන දැන් මේ එක පෝච්චි එක තියෙන මේ ටික කඩාගත්තම ගොටුකොළ සම්බලයක් හදන්න හොඳටම ඇති. මදි පාඩුවට මම සමහර වෙලාවට ළඟ තියෙන තෙබු පැලෙන් තෙබුකොළ ටිකකුත් කඩලා තෙබුකොළයි ගොටුකොළයි එකට සම්බල් හදනවා. විටමින් C බහුල සෞඛ්‍යයට ගොඩාක් වැදගත් වෙන ගොටුකොළ තමයි. ඉතින් පිටරට ඉන්න අයට ගොටුකොළ පෙති වෙනුවට මේක පොඩ්ඩක් පෝච්චි එක හදලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ කොමාරිකා පැලේ. හැමතිස්සෙම මොනවා හරි ඩ්‍රයි ස්කින් ඒවට මේවට කඩේට ගියාම තියෙන්නේ කොමාරිකා වලින් හදපු ඇලෝවේරා ක්‍රීම් මේවා. ඉතින් මම මේ ළඟදී පුතාගේ ඩ්‍රයි ස්කින් තිබිලා මේ කොමාරිකා එක කපලා කොමාරිකා ෆ්‍රෙෂ් කොමාරිකා වලින් ගෑවා ටක් ගාලා එක හරි ගියා. ඒ වගේම තමයි ඩ්‍රයි හෙයාර් වලටත් මේ ෆ්‍රෙෂ් කොමාරිකා ටිකක් වීකෙන්ඩ් එකේ ගාලා බලන්න මොකද වෙන්නේ කියලා ඔයගොල්ලන්ගේ ඩ්‍රයි හෙයාර් එකට හරිම හොඳයි. ඉතින් ඔක්කොම ඒ වලින් මේ පාර මම මේකට තමයි ආසම මේ දෙහි ඇට වලින් පැල කරගත්ත දෙහි පැලයක්. ගෙඩි නම් හැදුන්නේ මම ගොඩක් ආස මේකේ හැදිලා තියෙන පෙටෝනියා එකත් එක්ක ඒක හරිම ලස්සනක් එකතු කරනවා මගේ කන්ටේනර් ගාඩනින් පැච් එකට.
ඉතින් ඔයගොල්ලෝ වෙනදා වගේම අදත් මගේ මේ වීඩියෝ එක දැකලා මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. පුංචිවට හරි දෙයක් පෝච් එක හරි මේ වගේ මේ මලුත් එක්ක හරි කමක් නැහැ. එදිනෙදා දවසට අවශ්‍ය කරන කෑම බීමට අවශ්‍ය කරන මිරිස් පැලයක් හරි හිටව ගන්න. එහෙමනම් තවත් දවසක ආදරෙන් මේ වගේ ලස්සන වීඩියෝ එකක් එක්ක ඕගොල්ලෝ හමු වෙන්න එනකන් ගිහින් එන්නම්. හැම දිනාම සතුටින් ආදරෙන් ඉන්න.